අද මම කියලා දෙන්න යන්නේ සිමෙට්‍රි ගැන. අපි බලමු මොකක්ද මේ සිමෙට්‍රි කියන්නේ කියලා. සිමෙට්‍රි කියලා කියන්නේ සමානතාවය, සමපාත බවට. දැන් ඔයාලා මෙහෙම එකක් ගන්න. මේ වගේ දෙයක් ගැන හිතන්න. මේක සර්කල් එකක්නේ. දැන් මම මේ සර්කල් එක හරියට මේ විදිහට දෙපැත්ත කොයින්සයිඩ් වෙන විදිහට දෙපැත්ත සමපාත වෙන විදිහට නමන්න පුළුවන් නම් දෙයක් අපිට මොකක් හරි දෙයක් බෙදන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සිමෙට්‍රි කියලා. අපි ඒකට විශේෂ තව ඇඩ්ජෙක්ටිව් එකක් දානවා. ඒ තමයි බයලැටරල්. අපිට කිසියම් දෙකක් හරි සමපාත විදිහට කොයින් දෙකක් කොයින්සයිඩ් වෙන විදිහට කොයින්සයිඩ් කියන සමපාත වෙනවා විදිහට දෙකට නමන්න පුළුවන් නම් අපි ඒකට කියනවා බයලැටරල් සිමෙට්‍රි කියලා. දැන් ඒ වගේම මෙන්න මේ සිමෙට්‍රි මෙන්න මේ වගේ දෙකට බෙදෙන කොටසේ අපි මේ දෙකට බෙදෙන රේඛාවට අපි කියනවා ඇක්සිස්. මෙන්න මේ රේඛාවට අපි කියනවා ඇක්සිස් කියලා. මොන ඇක්සිස් එකද? ඇක්සිස් of symmetry. මොන ඇක්සිස් එකද මේ තියෙන්නේ? axis of symmetry. දැන් මේ rectangle එක ගන්න බලන්න. මේ rectangle එක ගත්තම ඔයාලට පේනවා axis symmetry දෙකක් තියෙනවා. අපි axis දෙකක් තියෙනවා නම් ඒකට කියන්නේ axis කියලා. එකක් නම් axis දෙකක් නම් axis. Axis කියලා කියන්නේ singular noun එක, axis කියන්නේ plural noun එක. දැන් බලන්න මේකේ axis තියෙන්නේ. axis දෙකක් තියෙනවා. axis දෙකක් තියෙනවා. يعني මේක axis තියෙනවා. දැන් මම මේක මෙහෙම බෙදනවා. බැලුවට නම් දෙපැත්තම සමාන විදිහට බෙදලා තියෙනවා. මේ බලන්න. ඒරියා දෙකම සමානයි. ඒ වුණාට මේක කොයින්සයිඩ් වෙනවද? බලන්නකො මෙහෙම නමුවා මේ පැත්තෙන් කොටසක් පේනවා. මේ පැත්තෙන් කොටසක් පේනවා. ඒ කියන්නේ මේක axis of symmetry නෙමෙයි. This is axis but not the axis of symmetry. හරි. ඔයාලගේ activity එකක් කියනවා එක symmetry එකක් ගන්න විදිහට කොහොමද අපි දෙයක් නමලා කපන්නේ කියලා. ඒකට ඔයාලා කරන් තියෙන්නේ මෙන්න මෙහෙම කොලයක් කැරගෙන A4 කොලයක් කැරගෙන ඔයාලා කැමති එකක් ගන්න. එකක් කොලයක් පිට කමන්නේ. ඒ කොලේ මෙහෙම කැමති රූපයක් ඔයාලා කැමති විදිහට කපා ගන්න තමයි තියෙන්නේ. අපි මේ කොලේ අපිට ඕන ෂේප් එකකට කපා ගන්න පුළුවන්. මේ බලන්න. එතකොට අපිට එක ඇක්සිස් එකක් එනවා. එතකොට මේක තමයි අපේ axis of symmetry කියලා කියන්නේ. ඒ වගේම අපිට axis ඕන නම් axis දෙකක් ඕන නම් ඔයාලට පුළුවන් මේ කොලේ අරගෙන හතරට නමන්න. එතකොට ඔයාලට එන්නේ මෙන්න මෙතන right angle එකක්. බලන්න right angle කියන්නේ අංශක 90 කෝණයක් තියෙන එකක් තමයි එන්නේ. එතකොට මේ right angle එක තියෙන මෙන්න මෙතනින් අපිට පුළුවන් දෙයක් කපා ගන්න. අපි බලමු කපලා. මේ බලන්න මේකේ axis දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ axis of symmetry දෙකක් තියෙනවා. අපිට axis of symmetry දෙකක් ගන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? අපේ කොලේ හතරට නමලා තමයි කපන්න ඕනේ.
එක ඇක්සිස් ඔෆ් සිමෙට්‍රි එකක් ගන්න නම් අපිට තියෙන එක දෙකට නම්ලා කපා ගන්න. ඔයාලගේ දැන් පොතේ දෙන ඇක්ටිවිටීස් දෙකක්ම අපි කරා. ඊළඟ ඇක්ටිවිටීස් දෙක කරලා පහලින් කමෙන්ට් කරන්න. බයි බයි. පරිස්සමෙන් ඉන්න. ඔයාලට මොනවම හරි නොතේරෙන දේවල් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා මොකද්ද නොතේරෙන දේ කියලා මාව දැනුවත් කරන්න.